ඉතින් සියලු දෙනාටම ආයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාගේම ආධ්‍යාත්මික ජීවිතවලට යහපත, සතුට, සෞභාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද කතා කරන්න හදන්නේ සමාජයේ වැඩි වශයෙන් කතා බහට ලක් වෙලා තියෙන මොකද්ද මේ ගම්බාර දෙවියන්ගේ පහන කියන්නේ? ගම්බාර දෙවියන්ගේ පහන කියන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිවෙස්වල ගම්බාර දෙවියන්ගේ පහනක් පත්තු කරොත් ගම්බාර දෙවියන්ට ගොඩක් අපේ සම්ප්‍රදායන් අනුව අපේ ලංකාවේ සංස්කෘතිය අනුව ගම්බාර දෙවියන්ට අපේ ගැමියන්ගේ ගොවියගේ ඉඳලා ඒ කියන්නේ අපේ ගැමි කතාවල ඉඳලා මේ ගම්බාර දෙවියන්ට පහන පත්තු කරන එක කරලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ මිදුලේ යම් දිශාවක් බලලා සමහර අය නොයෙකුත් දිශාවන් වලට මේ ගම්බාර දෙවියන්ගේ පහන පත්තු කරනවා අපි බලන්න පුළුවන්. එතකොට මේ ගම්බාර දෙවියන් කවුද? ගම්බාර දෙවියන් කියන්නේ මොන වගේ ශක්තියක් තියෙන කෙනෙක්ද? ගම්බාර දෙවියන් කියන්නේ සමහරක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගම්බාර දෙවියන් කියන්නේ යක්ෂයෙක්ද? එහෙම නැත්නම් දෙවි කෙනෙක්ද? මේ මිනිස්සු සමහරක් අය වැරදියට වටහාගෙන ඉන්න ඕනතරම් අවස්ථා අපි මේ සමාජයේ දැකලා තියෙනවා. එතකොට මේ ගම්බාර දෙවියන් කියන්නේ සංස්කෘතියට වැරදියට මත ඕනතරම් තියෙනවා. නමුත් ගම්බාර දෙවියන් කියන්නේ ඊටමත් උතුම් ගුණ යහපත් බල සම්පන්න ලංකාවේ ගොඩක් පිහිට සලසන දිව්‍ය ශක්තියක්. ඉතින් මේ ගම්බාර දෙවියන් කියන්නේ සාමාන්‍යයෙන් භෞතිකව ඉන්න කෙනෙක්වත් කාටවත් දේවල් භෞතිකව ඇවිල්ලා ගෙනත් දෙන කෙනෙකුත් නෙමෙයි. එහෙම මානසික මට්ටමක් තියෙනවා නම් සමහර පුද්ගලයන්ගේ තියෙනවා ඒ වගේ මානසික මට්ටම්. එහෙම හිතාගෙන වෙන්නේ නැති සමහර අය දෙවියන් අදහන්නේ. ඉතින් එහෙම සාමාන්‍ය මං හිතනවා දරුවෝ වෙන්නේ නැති පොඩි ළමයි වෙන්නේ නැති ඒ විදිහට මේ ඒ වගේ මානසික මට්ටමකින් දෙවියන්ව අදහන්නේ. ඉතින් දෙවියන් වහන්සේ කියන ඇත්තම ශක්තියක්. ඒ ශක්තියට තමයි අපි ගරු කරන්නේ, වඳින්නේ. ඒක අපේ හදවතින් කරන දෙයක්. එතකොට මේ විශ්ව ශක්තිය කියන්නේ සියලු දෙනාටම පොදු කාරණාවක්. මම මේ අනිත් අයගේ කියන දේවල්වත් අනිත් අය පැහැදිලි කරන දේවල්වත් නෙමෙයි පැහැදිලි කරන්නේ. මේක ඇතුළාන්තයෙන් ගැඹුරින් කල්පනා කරන්න ඕනේ දේවල් තමයි මේ දේවල්. ඒතකොට මේ දෙවියන් වහන්සේ කියන්නේ මම මූලික දැනුම මම ඔයාලට මුලින්ම හදලා ඉන්නම්. මොකද නැත්තම් මේ වැරදියට මේ මිනිස්සු තේරුම් ගන්න අවස්ථා තියෙන ඕන තරම් දෙවියන්ට ගරු කරත් මිනිස්සු අදහන හැටි වලට කිසිම වෙලාවක සමාජයෙන් මම හොඳ ප්‍රතිචාර වැඩි දකින්නේ නැහැ. වැඩි හරියක්ම සමහරව ඉන්නවා හිතින් බයින, හිතින් hina වෙන, එහෙම නැත්නම් කෙලින් මූණට බයින, එහෙම නැත්නම් මේ වගේ කමෙන්ට් දාන අයත් මම දැකලා තියෙනවා. ඉතින් සමහර අය ඉන්න ඕනතරම් දේවාල කරලා ඔලු කරකවගෙන නටලා
පිස්සු විකාරෙන් වගේ නටලා පොල් ගෙඩි ඔළුවේ ගහගෙන යම් සංස්කෘතියක් එහෙම අපේ සම්ප්‍රදායේ හැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ විදිහට ශරීරයට නොයෙකුත් වද හිංසා දීලා එතකොට මේ මිනිස්සුන්ට මේක පෙන්වන්න මිනිස්සුන්ගේ සිත ප්‍රීතිමත් කරන්න තමයි මේ දෙවියෝ මෙතන ඉන්නවා දෙවියන්ගේ ශක්තිය තමයි මේ තියෙන්නේ කියලා පෙන්වන්න උත්සාහ කරලා ඒ පෙන්වීමෙන් යාලා බලාපොරොත්තු වෙන්නේ මේ මිනිස්සුන්ගේ ආකර්ෂණය. එමන් නැත්තම් මේගොල්ලන්ගේ අවධානය තමයි මේ පුද්ගලයන් මේ විදිහට දෙවියන්ට යාතිකා කර කර අර වගේ ආරූඪයෙන් කෑ ගහගෙන පොල් ගෙඩි ගහගෙන තැඹිලි ගහගෙන එහෙම නැත්තම් උණු වතුර බේසන්නාගෙන මේ තියෙන මේ කරන ක්‍රියාවලියන් සිද්ධ කරන්න. ඉතින් මේ මිනිස්සුන්ගේ මනසට සහනයක් ඇත. අද කාලේ සමහරක් මිනිස්සු ඉන්නවා ගොඩක්ම දුර හිතන්නේ නැහැ. ඒ කියන්නේ ළඟ තියෙන දේ බලලා මේ මොහොතේ තීරණයක් ගන්නවා. මේක වෙන්නේ නැති, මෙහෙම වෙන්නේ නැති කියලා ඒක ගැඹුරින් කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා සමහරු ගොඩක්ම මම දැකලා තියෙන වපසරිය අනුව මම දැකලා තියෙන මේ විදිය අනුව මිනිස්සුන්ගේ මේ ක්‍රියාවලිය මේ විදිහට ගියොත් ගොඩක් මිනිස්සු කාලයක් තිස්සේ ඔය යන ගමන වැඩි කාලයක් නැතුව ඉක්මනින්ම කඩා වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. තමන්ගේ තියෙන විශ්වාසයත් කඩා වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් කිසිම කෙනෙක් වැරදියට අදහස් ගන්න එපා. මම මේ කිසිම කෙනෙක්ට චෝදනා කරනවවත් මෙහෙම වැරදි කියනවවත් එහෙම දෙයක් නෙමේ. එතන යම් ආකර්ෂණ ශක්තියින් තිබෙන්න පුළුවන්. නමුත් මේක මේ භෞතිකව කලා කියලා මේකෙන් මිනිස්සුන්ට මනසට සහනයක් ලැබෙනවා මිසක් කාගේවත් ශරීරයේ තියෙන දේවල්වත් වෙනස් වෙන්නේවත් භෞතික තියෙන දෙයක් වෙනස් කරන්නවත් එහෙම වෙන්නේ නැහැ. මේක මේ ශක්තියෙන් ආශිර්වාදයක් ගැනීමක් විතරයි. මෙතන තියෙන වැඩිපුරම මේ ආශිර්වාදය තියෙන්නේ තමන්ගේ මනසට තමයි. තමන්ගේ මනස සුවපත් වෙන මේ දෙවියෝ වැඩලා ඉන්නේ. මෙතන මේ තියෙන ආකර්ෂණ ශක්තියක් ලැබිලා තියෙනවා. ඉතින් මේක තමයි එතන සිද්ධ වෙන්නේ. ඉතින් අපි කතා කර හිටිය කාරණාවට ගියොත් එහෙම ගම්බාර දෙවියන්ගේ පහන ඇත්තරම මම වෙන අයගේ අදහස් දරන කෙනෙක් නෙමෙයි. හැබැයි මම ඉගෙන ගත්තේ මගේ දැනුම තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ප්‍රායෝගික දැනුම සහ ප්‍රඥාවෙන් බැලුවාම මේ පරිසර රටාව මේ තියෙන දේවල් ඔයාලට පැහැදිලි කරන්නේ. ඉතින් තේරුම් ගන්න එක ඔයාලගේ තීරණයක්. ඉතින් ගම්බාර දෙවියන්ට මේ විදිහට පහන් පත්තු කරනවා කියන්නේ මම දකින විදිහට මම ඉගෙනගත්ත දේවල් එක්ක බැලුවොත් ගම්බාර දෙවියෝ දෙවියන් වහන්සේගේ ශක්තිය ගන්න එක සාමාන්‍ය මිනිස්සෙක්ට කරන්න අමාරු දෙයක්. ඒ කියන්නේ සමහර මිනිස්සු ගොඩක්ම පඬිතකමින් ක්‍රියා කරන අවස්ථා ඕන තරම් තියෙනවා. සිතු මතයට කවුරු හරි කියපු පළියට කෙනා කවුද කියලා හොයලා බලන්නෙත් නැතුව කිසිම මිනිස්සෙක් කියන පළියට දෙයක් කරන්නවත් දෙයක් පිළිගන්නවත් යන්න එපා. එහෙම කියන්න හේතුව තමයි මොකද කාලයක් තිබුණා යම් දේවල් තව කෙනෙක්ට ඕන විදිහට වෙනස් කරලා අවසානයේදී ඒකෙම වෙච්ච අතුරු ප්‍රතිඵල අපි තේරුම් ගත්තා. මේක තමයි මෙතන වෙන්නේ නැත්තේ කියලා.
ඉතින් එහෙම වපසරියක් තියාගෙන කිසිම කෙනෙක්ට ඕන විදිහට ජීවත් වෙන්නවත් ඒගොල්ලෝ කියන දේවල් ඕගොල්ලන්ට දැනුමක් දීලා තියෙන්නේ ඕගොල්ලන්ගේ මනසින් තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒ කියන පුද්ගලයා කියන කාරණාව නිවැරදි කියලා හොයලා බලලා ඒක ක්‍රියාත්මක කරන්න ඕගොල්ලන්ට දැනුමක් දීලා තියෙන්නේ. ඉතින් හොයලා බලනකොට කිසි දෙයක් ක්‍රියාත්මක කරන්නවත් එක්කෙනා කියන දේවල් කියන විදිහට ක්‍රියා කරන්නවත් යන්න එපා. ඉතින් ඇත්තම කතාව තමයි මේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ දෙවියන්ගේ ශක්තිය කියන එක ගෙන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට මේ ආධ්‍යාත්මික වපසරිය තුල හරි ශක්තියක් ගෙනන්න මෙතන ඇවිල්ලා ඕන කෙනෙක්ට ඔලු කරකවගෙන අර මං කියපු විදිහට මනසට සහනය දෙන්න පුළුවන්. වැඩි හරියක්ම අපේ දේවාල සංස්කෘති වලින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ මනස කියන එක සහනයක් වෙනට. හැබැයි මන් නම් දකින්නේ ගොඩක් වෙලාවට මේ බහුතරයක් දෙනා සුළුතරයක් ඉන්නවා එහෙම නොකරන බහුතරයක් දෙනා මිනිස්සුන්ගේ සුබතිස්ත උදෙසා කියලා මේ කරන ක්‍රියාවලියන් වලින් සමහරුන්ගේ ජීවිතත් විනාශ වෙන තත්ත්වයට පත් වෙන අවස්ථා ඕන තරම් අපේ මේ ශ්‍රී ලංකාව තුල වුණත් සමහර රටවල් වලත් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ සංස්කෘතික වපසරිය තුල මේ සෝෂල් මීඩියා කියන්නේ මේ වෙබ්සයිට් වල මේ තියෙන දේවල් කන්ටෙන්ට් එකයි මේ ආධ්‍යාත්මයයි කියන්නේ දෙකක්. ඔය දෙක සමහර මිනිස්සුන්ට පැටලිලා තියෙනවා. ඉතින් සමහර මිනිස්සු මේක නොදන්න කමට නොතේරෙන කමට මේ දෙක පටලගෙන තියෙනවා. එතකොට ඔය දෙක තේරුම් ගන්න ඕනේ. සමහර මිනිස්සු පොල් ගෙඩි ගහගෙන නටනකොට සමහර මිනිස්සු ඉන්නවා මෙතනට දෙවියෝ වැඩලා ඉන්නේ. දැන් දෙවියෝ ඇඟේ ඉන්නවා. එක්කෝ යක්ෂ දිෂ්ටියක් ඇඟට ඇවිල්ලාද කිසිම කෙනෙක්ගේ ඇඟකට එහෙම යක්ෂ දිෂ්ටි එනවා කියලා මං හිතන්නේ නැහැ. කිසිම කෙනෙක් ඒ වගේ මානසික මට්ටමක් හදාගන්නවා. මොකද කාගේවත් ඇඟකට එහෙම දෙවියෝ එන්නේවත් යක්ෂයෝ එන්නේවත් එහෙම වෙන්නේ නැහැ. තමන්ව ග්‍රහණයට නතු කරගන්න පුළුවන් වෙන්නේ ඒ විදිහ මම පැහැදිලි කරන්නම් ඔයාලට. එයාලගේ මානසික මට්ටම කම්පන සංඛ්‍යාතයන් යම් සීමාවන් වලදී යම් ස්ථානවලදී යම් මොහොතක් හෝ තමන්ගේ මනස තමන්ට දැවෙන ප්‍රශ්න ජීවිතේ කඩා වැටීම් බිඳ වැටීම් මෙන්න මේ වගේ මොහොතවල් වල තමන්ගේ මානසික මට්ටම පහත වැටෙන අවස්ථා තියෙනවා. එතකොට යම් කම්පන සංඛ්‍යාතයන් ඔස්සේ මේ මිනිස්සුන්ගේ මනසට යම් බලපෑමක් පාලනය කිරීමක් වගේ දෙයක් මේ යක්ෂයින්ට එහෙම නැත්නම් මේ භූත කොට්ටාස වලට පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ මල පෙරේතයින් කියන්නේ මිනිස්සෙක්ගේ ඇඟකට ඇතුල් වෙන්න පුළුවන් කියන්නේ සාමාන්‍යයෙන් ඒක වෙන්න පුළුවන්. මල පෙරේත කොට්ටාස වලට සාමාන්‍යයෙන් ශරීර වලට ඇතුල් වෙන්න පුළුවන්. ඒ ඇතුල් වුණත් තමන්ගේ මනස කියන එක තමන්ගේ කර්ම ශක්තිය අනුව තමයි මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ගම්බාර දිව්‍යන්ගේ පහන කියන එක යම් කෙනෙක්ගේ දැනුමක් නැතුව ගම්බාර දිව්‍යන්ගේ පහන කියන එක
පත්තු කරන එක මම හිතන්නේ හොඳ කාරණාවක් කියලා. මොකද ඒකෙන් නැති ප්‍රශ්න නැති പ്രേත බන්ධන මේවා ඇතුල් වෙන්න පුළුවන්. ඊට වඩා හොඳයි ඔයාලා මේ පහන පත්තු කරන්නේ නැතුව සාමාන්‍යයෙන් බුදුන්ට වඳින පහනත් යක්ෂ කොට්ටාස විසින් බාර ගන්න පුළුවන්. යක්ෂයන් ඒ තුලට පැමිණෙන්න පුළුවන්. ඒ පිළිම ග්‍රහණය කරගෙන ඉන්න පුළුවන්. ඒ වගේ പ്രേත කොට්ටාස වලට ඒ තැන් වලට ඇතුල් වෙලා ඉන්න පුළුවන්. මේ භූමිය පිරිත් බලයෙන් බලගෙන වුණාට යම් යම් අවස්ථාවලදී අපි පිරිත් කියලා මේ ස්ථානවලදී මේ විදිහට පිරිත් කියුවාම සමහර මිනිස්සු කියනවා പ്രേතය යනවා කියලා. හැබැයි මෙහෙමයි. ආරක්ෂාවන් කියලා දෙයක් තියෙනවා. යම් සංස්කෘතියට අදාළ ද්‍රව්‍යات එක්ක කෙම් ක්‍රම සහ මන්ත්‍ර වලින් සහ බුද්ධ මන්ත්‍ර දිනනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පිරිත බල ගන්නපු යන්ත්‍ර දිනනවා. එතකොට මේ දේවල් වලින් හදපු යම් ආරක්ෂාවන් තියෙනවා. මේ සමාජය තුල දකින්න ලැබෙනවා. අපි සමහර ස්ථානවල හරියට යම් වැඩක් කරන පුද්ගලයෝ ගාව මේ විදිහට දකින්න ලැබෙනවා. එතකොට මෙහෙම ආරක්ෂාවක් නොදා එතන ඒ භූමියේ පිරිතක් කියනවා නම් අර ග්‍රහණය කරගෙන ඉන්න പ്രേත කොට්ටාස වලට එතන රැඳෙන්න අමාරුයි. ඒ නිසා එයාලා ඉන්නට අමාරුයි. ඒ නිසා එයාලා භූමියෙන් පිට වෙනවා. ඒ මොහොතට පිට වුණත් ඔයාලා සමහරක් දවස්වල ඔයාට මේක අපේ දිනදා ජීවිතයක්. මේ ගෙවන ජීවිතේදී යම් යම් අවස්ථාවල අපේ ජීවිතේ අපේ මනස අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි අවස්ථා, කාර්යබහුල අවස්ථා මේ වගේ වෙනවා. මේ වගේ ඕනතරම් මේ නූතන සමාජයේ වුණත් ඕනතරම් දකින්න තියෙනවා. ඕන වෙලාවක අපිට අතපසු වීම කියන එක වෙන්න පුළුවන්. එතකොට බැරි වෙලා හෝ ඔයාලට මේ පහන තියන්න ටයිම් එකක් මේ වගේ නැති වුණොත් යම් එතන හිටියා වූ මේ වගේ අමනුෂ්‍ය කොට්ටාස තියෙනවා. මේ දේවල් නැවත ඇවිල්ලා ඔයාලට කරදර කරන්න බලනවා. මොකද ඔයාලගේ මේ වැඩවලින් නවත්තන්න බලනවා. මොකද මෙතන මේ පහන තියෙන එකෙන් එයාලට හරියට මේ බුදු ගුණ, මේ බුද්ධ පිරිත් වලින්, මේ බුද්ධ චීවරධාරියෝ මේ හදපු පිරිත් වලින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ තියෙන සූත්‍ර දේශනා වලින් ඔවුන්ව පිච්චෙනවා. එහෙම නැත්නම් ඔවුන්ට ඉන්න බෑ. මෙතන මේ භූමියේ රැඳෙන්න බෑ. ඒ පිරිත් වලින් පිරිත් නිසා මේ භූමියේ රැඳෙන්න බෑ. ඒ නිසා තමයි නැවත ගිහිල්ලා ආපහු පැමිණිලා ඔයාලට වද දෙන්නේ. මොකද ඔය පිරිතක් කියන්නේ ගෙවල් ගානකට ඔක දැනෙනවා. ගෙවල් ගණනාවකට ඔක දැනෙනවා. ඔයාලා කියන මේ පිරිත සාමාන්‍යයෙන් ලොකු දුර පරතරයකට මේ අක්කුන්ට මේවා දැනෙනවා, ඇහෙනවා. එයාලට ඉන්න බෑ. එතකොට ඒක නිසා තමයි නැවත ඇවිල්ලා ඔය පිරිත් කියන පුද්ගලයන්ට කරදර කරන්නේ. මේකෙන් කියන්නේ පිරිත් කියන්න හොඳ නෑවත් නරකයි කියන එකවත් නෙමෙයි. පිරිත් කියන්නේ අති උතුම් දෙයක්, උත්තරීතර දෙයක්. අපේ අමාමෑණි සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය අද වෙනකොට සමහර සූත්‍ර දේශනා එහෙම වෙනස් වෙලා තියෙනවා. ඉන්දියාවේ සංස්කෘතියට අනුව
ඔය දේවල් සමහරක් දේවල් වෙනස් වෙලා තමයි ඔය වචන එහෙම අර්ථ එහෙම තේරුම් සමහරක් පිරිත් සජ්ජායනාවල සමහරක් සූත්‍රවල වෙනස් වෙලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි ඔය හරියටම අපි කියනවා හරියටම ඒ විදිහටම තිබ්බා වගේම ශක්තිය පිහිටන්නේ නැති හේතුව, ශක්තිය ආකර්ෂණය වෙන්නේ නැති හේතුව, බලය නිපද වෙන්නේ නැති හේතුව මේ වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේ පිරිත් කියන එක වැරදි දෙයක් නෙමෙයි. ඉතින් නිවැරදි කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන ජීවිතේ තමන් ඉන්න වටපිටාව පැහැදිලිව පිරිසිදු කරගෙන තමන්ගේ ජීවිතේ හරියට ලස්සනට ගත කරන්න කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගම්බාර දෙවියන්ගේ පහන කියන එකත් දැනුමක් නැතුව කාගෙන්වත් අහන්නේ බලන්නේ නැතුව හොයන්නේ බලන්නේ නැතුව ගම්බාර දෙවියන්ගේ පහන වුණත් තියන්න එපා කියලා කියනවා. මොකද ඒකෙන් එන්නේ යක්ෂ පෙරේත කොට්ටාස වුණත් ඔයාලා දන්නවද ලංකාවේ සංස්කෘතියට අනුව මහසෝන කියන මේ ශක්තිය එන්නේ මේ ගම්බාර දෙවියන්ට පහන තියෙනකොට මේකේ ලොකු අපසරියක් තියෙනවා. මේකේ ලොකු වටපිටාවක් තියෙනවා. මම ඔයාලට ඊළඟ වීඩියෝ වලින් මේකට උත්තර මම එක අරන් එන්නම්. මේ ගම්බාර දෙවියන්ගේ පහන කියන එක අපි ගම්බාර දෙවියන්ට පහන තියලා වඳිනකොට මේකට මුලින්ම එන්නේ මහසෝන් දේවතාව කියලා කියනවා. මහසෝන් දෙවියන්ගේ ශක්තිය තමයි එතනට එන්නේ. දෙවියෙක් කිව්වත් වැඩි හරියක් මෙයාගේ යක්ෂ ශක්තිය තමයි බල වෙලා තියෙන්නේ. ඉතින් මේ ශක්තිය මෙතනට ඇවිල්ලා මුලින්ම මේ තියෙන අඩුපාඩු හොයලා බලලා මෙතනට ගැලපෙන්නේ නැත්තම් ගම්බාර දෙවියන්ට පහන තියන්න මේ භූමිය ගැලපෙන්නේ නැත්තම් අන්න ඒ අයට දඬුවම් කරනවා කියලා තමයි මේ සංස්කෘතිවල යම් යම් ස්ථානවල සඳහන් වෙලා තියෙන්නේ. යම් යම් පුද්ගලයෝ ඒක හෙලි කරලා තියෙනවා. එතකොට මේ මහසෝන කියන යක්ෂයා තමයි මුලින්ම පැමිණිලා මේ දේවල් බලන්නේ. එතකොට තමන්ගේ ජීවිතේ මේ දිනදා ජීවිතයේදී අපි සත්තු ඇති කරනවා පිරිසිදුභාවයෙන් පහළ මට්ටමක තමයි අපේ වැඩි හරියක් සමාජයේ සිටින්නේ. අපි මේ දේවල් හරියට බලලා කරේ නැත්නම් හරි පිරිසිදුභාවයකින් හොයලා බලලා මේ ගම්බාර දෙවියන්ගේ පහන කියන එක තිබ්බේ නැති වුණොත් අන්න ඒ දේවල් වලින් දඬුවම් විඳින්නත් සිද්ධ වෙනවා. සියලු දෙනාටම සුබ යහපත් ආධ්‍යාත්මික ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් නැවත අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.